බත් වලට කැමති එකා බත් වල වහලෙක්. පාන් වලට කැමති එකා පාන් වල වහලෙක්. ගෑනුන්ට කැමති එකා ගෑනුන්ගේ වහලෙක්. නපුංසකයන්ට කැමති එකා නපුංසකයන්ගේ වහලෙක්. ගෑනුන්ට කැමති ගෑනු ගෑනුන්ගේ වහලෙක්. බෙහෙත් බොන එකා බෙහෙත් වල වහලෙක්. තමන්ගේ රටට ආදරය කරන එකා තමන්ගේ රටේ වහලෙක්. තමන්ගේ රට අතහැරලා වෙනත් රටකට යන එකා වෙනත් රටක වහලෙක්. නිරුවතට කැමති එකා නිරුවතේ වහලෙක්. ආදරයට කැමති එකා ආදරේ වහලෙක්. සෙනෙහසට කැමති එකා සෙනෙහසේ වහලෙක්. බුද්ධ ආගමට කැමති එකා බුද්ධ ආගමේ වහලෙක්. කතෝලික ආගමට කැමති එකා කතෝලික ආගමේ වහලෙක්. මුස්ලිම් ආගමට කැමති එකා මුස්ලිම් ආගමේ වහලෙක්. හින්දු ආගමට කැමති එකා හින්දු ආගමේ වහලෙක්. කිසිම ආගමකට කැමති නැති එකා අකමැති වීම සඳහා වහලෙක්. නිරාගමිකයා නිරාගමිකත්වයේ වහලෙක්. ජීවත් වෙන්න ආස එකා ජීවිතයට වහලෙක්. ජීවත් වීමට අකමැති එකා ජීවත් නොවීමට වහලෙක්. වහල්භාවයේ පමණයි පවතින්නේ. නිවනට කැමති එකා නිවනට වහලෙක්. බණ කියන්න කැමති එකා බණ කියන්න වහලෙක්. කවි බණ කියන එකා කවි බණවල වහලෙක්. බෝධි පූජා තියන්න කැමති එකා බෝධි පූජා වල වහලෙක්. නායකවරු නායකත්වයේ වහලෙක්. මහානායකල මහානායකකමේ වහලෙක්. අනුනායකල අනුනායකකමේ වහලෙක්. කාදිනල්ල කාදිනල්කමේ වහලෙක්. පාප්පරු පාප්පරේ වහලෙක්. නබිවරු නබිවරේ වහලෙක්. වහල් භාවයමයි හැමතැනම තියෙන්නේ. සොබාදහමට කැමති එකා සොබාදහමේ වහලෙක්. නගරයට කැමති එකා නගරේ වහලෙක්. ගමට කැමති එකා ගමේ වහලෙක්. වහල් භාවයමයි ඉතුරු වෙලා තියෙන්නේ. ධර්මයට කැමති කෙනා ධර්මයේ වහලෙක්. අධර්මයට කැමති කෙනා අධර්මයේ වහලෙක්. සැපයට කැමති කෙනා සැපේ වහලෙක්. දුකට කැමති කෙනා දුකේ වහලෙක්. යුද්ධයට කැමති කෙනා යුද්ධයේ වහලෙක්. සාමයට කැමති කෙනා සාමයේ වහලෙක්. වහල් භාවයට කැමති කෙනා වහල් භාවයේ වහලෙක්. නිවහල් භාවයට කැමති කෙනා නිවහල් භාවයේ වහලෙක්. වහල් භාවයමයි හැමතැනම තියෙන්නේ. වහල් භාවයෙන් මිදෙන්ට කැමති කෙනා මිදීමේ වහලෙක්. වහල් භාවය පමණයි පවතින්නේ. මොනවා හංගන්න වෙන්න පුළුවන්. ඒත් මට ආත්ම ගෞරවය කියලා එකක් තියෙනවා. මටත් ආත්ම ගෞරවයක් තිබුණා. ඒක මගදී වැස්සට හේත්තා.